සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලට මේ පේන තියෙන්නේ අපි කස්ටමර්ට යවන පැලවල ඉතුරුන මීඩියා එක තියෙන්නේ මේ විදිහට. ඉතින් ඒ මීඩියා එක මම මේ විදිහට එකතු කරලා තියාගන්නවා පොට් එකකට. ඊට පස්සේ දැන් ඔයාලට මෙතන මේ පේන තියෙන්නේ ඒ එකතු කරන මීඩියා එක මම මේ වගේ දැලක් අරගෙන මේ දැලට මේ විදිහට දානවා. එන්න දාලා බොරළුයි එතකොට පොල්ලෙලි මීඩියා එකයි දෙකම මේ වෙන් කරගන්නවා. මේකට වෙන් කරගන්නවා. අපිට මේක මේ ඔස්මෝකෝට් එක ටිකත් ඒ කියන්නේ මේ දිය වෙලා නොගියපු ඔස්මෝකෝට් එක පවා මේ හොඳ ඒවත් ගන්න පුළුවන් මේ ගන්න ක්‍රමයට. ඊට පස්සේ මේ විදිහට හොඳට සෝදන්න ඕන. හොඳට සෝදපුවාම වලට පේනදී පොල්ලෙලි කොටස් ටික මේ විදිහට උඩ පාවෙනවා. ඊට පස්සේ මේ බොරළු ටික යට ඉතුරු වෙනවා. ඉතින් ඔයාලට මේ තියෙන්නේ මේ ඒ හොදලා වෙන් කරගත්තු පොල්ලෙ කොටසයි මේ තියෙන්නේ. අපි ඊට පස්සේ එක් මීඩියා එකට අපි දාපු මේ බොරළු. ඉතින් අපිට මේ බොරළු ටික අපිට නැවත පෙර හදන්න පුළුවන්. ඉතින් සික් කරනවට වැඩිය අපතේ දානවට වැඩිය මේක මේ ගොඩක් හොඳ ක්‍රමයක්. ඉතින් මේ පොල්ලෙලිත් කියන්න ඕන. පොල්ලෙලි සමහර ඒවා අපිට ගොඩක්ම දිරලා යන්නේම පස්ම වෙලා යනවනේ. ඉතින් එතකොට හොදනකොට පස්වලට ඒක දිය වෙලාම පස්වලා දියලා හේදිලාම යනවා. ඉතින් ඉතුරුන කොටස් ටික තමයි මේකත් මම නම් එකතු කරලා පැල හදන්න ගන්නවා. මීඩියා එකට ගන්නවා. ඉතින් ඔයාලට මේ වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ගෙන ආවේ. මොකද ගොඩක් අය ඉතින් මියුසික් කරනවද දන්නේ නැහැ. පාවිච්චිට ගන්න පුළුවන් මේ විදිහට. පොල්ලෙලි ටික මේ විදිහට අයින් කරලා අපිට පුළුවන් මේ පොල්ලෙලි ටික නැවත හොඳට සෝද අරගන්න. ලොකුවට ඉතින් ඇත්තටම මේ ඔයාලට පේනදී ලොකුම කහටක් නැහැ. මොකද අපි හොඳට හොදලා ගත්තු බොරළු මිශ්‍රණය සහ පොල්ලෙලි මිශ්‍රණයනේ තියෙන්නේ. ඉතින් ලොකු කහටක් නැහැ. මේ විදිහට තමයි මේ පොල්ලෙලි මේ විදිහට වෙන් කරගන්න පුළුවන් අපිට. අපිට මේ පොල්ලෙලි ටිකත් නැවත පාවිච්චි කරන්නත් පුළුවන්. බොරළු ටිකත් ගන්න පුළුවන්. පොල්ලෙලි ගන්න අකමැති කෙනෙකුට බොරළු ටික විතරක් හරි ගන්නත් පුළුවන්. ඉතින් ඔස්මෝකෝට් ඇටේ පවා මේ තිරපු නැති ඔස්මෝකෝට් ටික පවා මේකට එනවා. ඉතින් හරිම වාසියක් මේක. ඉතින් ඔයාලත් කරලා බලන්න. මේකදී මගේ එකක් අත්දැකීමක් මට හිතුණා ඔයාලත් බෙදා ගන්න ඕනේ කියලා. ඉතින් හැමදාම මල් විකුණන වීඩියෝස් දාන්න නැතුව මේ වගේ දේකුත් බෙදා ගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් බලන්න ඔයාලගේ අදහසක් දාන්නකො. මීට වඩා හොඳ අදහස් තියෙන්න පුළුවන්. තියෙන වෙන් කරගත්තු බොරළු. අවසානයේ ඉතින් මේ විදිහට පොල්ලෙලි කොටස් ටිකත් බොරළු ටිකත් මේ විදිහට වෙන් කරගන්න. මෙන්න මේ වගේ දැලක් තමයි මම ගත්තේ. මේකට ගොඩක්ම රොන් මඩ ඉවත් වෙලා මේ සාමාන්‍ය බොරළු කට ටික තමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් අපි කොච්චර බොරළු වල රොන් මඩ ඉවත් කරලා ගත්තත් එතකොට පොල්ලෙලි වල මඩ ඉවත් කරලා ගත්තත් අවසානයේ ඉතින් අර දිරලා ඉතුරු වෙන මේ මඩ ටික වගේ තමයි මේ තියෙන්නේ පොල්ලෙලි වල උනත්. ඉතින් අවසානයේ අර දැලෙන් මේ විදිහට පෙරිලා ඉතුරු වෙන ටික තමයි ඉතින් අපි මෙහෙම හොදලා ගන්න එකෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පැලවලට. මේ තියෙන්නේ ඒ අර අපි පැලකුරිය කරලා ඉතුරු වෙච්ච මීඩියා එක බොරළු සෝදලා පොල්ලෙලි ටික සෝදලා වෙනම දැලට අරගෙන අවසානයේ අර භාජනයේ ඉතුරු රොන් මඩ සහ පොල්ලෙලි පස් වෙච්ච ටික තමයි මේ තියෙන්නේ. ඉතින්නේ ඒ ටික ඉතින් මෙහෙම ඉතුරු වෙනවා. දැන් මේක සෝදා නැතුව දැම්ම නම් මේ රොන් මඩත් එක්කමනේ අපිට මේ පැලවලට දාන්නේ. එතකොට නම් පැලවල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් මේව අයින් කරලා මේ වගේ සෝදලා ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.